සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්න හදන්නේ ස්වර්ණමාලී මහා සෑය රජාණන් වහන්සේගේ නිදාන කතාව ගැන. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ මාලේ මාම YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා බෙල් සලකුණ ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වටිනා ධර්ම දාන වීඩියෝව නොදන්න අයට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. ස්වර්ණමාලී මහා සෑය රජාණන් වහන්සේ පිහිටි භූමියට ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කොට සමාප්ති සුවයෙන් වැඩ හිටපු ශ්‍රී සිරිපා පාසෙන් පාරිශුද්ධත්වයට පත්වන බිමකි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ මෙතන මහා සාල කියලා දිව්‍ය පුත්‍රයෙකුට කියා හිටිනවා. දිව්‍ය පුත්‍රයා අනාගතේ භාග්‍යවතුන් වහන්සේගේ ධාතු තැන්පත් මහා සෑය ඉදිවන්නේ මෙතන ගාමිණී අබේ කියලා පින්වන්තෙක් පහළ වෙලා ඒ ස්තූපය කරවනවා. මේ භූමියට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කළා. මේ භූමියට සාරිපුත්ත මහමුනිදුන් මුගලන් මහමුනිදුන් වැඩම කළා. ඉතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මේ කාරණාව හොඳට මතක හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලංකාවට වඩිනකොට එවකට මේ භූමියේ මිනිසුන් නැහැ. ඉතින් මේ භූමිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන්වෙච්ච භූමියක් හැටියට කටුරෝල් ඇති වෙලා කාටවත් අපිරිසු කරන්න බැරි විදිහට මේ භූමිය වෙන් වෙලා තිබුණා. මිහිඳු මහරහතන් වහන්සේගේ වචනයෙන් මිහිඳු මහරහතන් වහන්සේ සපු මල් අරගෙන දේවානම්පියතිස්ස රජුගේ ඉදිරියේ මේ භූමියට ඉස්සා. මේ පොළොව කම්පා වුණා. ස්වාමීනි, ඇයි පොළොව සෙලවුනේ? මහරජ, අනාගතේ මහා ස්තූපයක් ඉදි වෙනවා මෙතන. තුන් ලෝකයටම අසද්දෝෂ ස්තූපය. ඉතින් ස්වාමීනි, මම කරන්නම්. ඔබට ගොඩක් කටයුතු තියෙනවා. ඔබගේ මුණුබුරෙක් ඉන්නවා ගාමිණී අබේ කියලා. අනාගතේ එතුමා තමයි මේ ස්තූපය කරවන්නේ. අන්න ඒ විස්තරය ලියලා මේ කණුවක හිටවලා තමයි දේවානම්පියතිස්ස රජුරෝ මේ භූමිය වෙන් කරලා තිබ්බේ. ඉතින් දුටුගැමුණු මහ රජුරෝ තමයි 28ක් යුද්ධ ජය අරගෙන මේ අනුරාධපුරයට පැමිණ බෝධීන් වහන්සේ වන්දනා කරලා එනකොට අශ්වයා තමන්ගේ පාලනයෙන් ගිලිහිලා ඒ අශ්වයා කැලෑවැදිලා අර කණුව වටේ කැරකෙනවා රජුරෝ සමග. රජුරෝ අශ්වයාගෙන් බැහැලා කණුවේ තිබුණු අකුරු කියවනකොට අනාගතේ ගාමිණී අබේ කියලා රජ කෙනෙක් මෙතන මහා ස්තූපයක් ඉදි කරවනවා කියලා අකුරු දැකලා ඉපදෙන්න කලින් තමන්ගේ නම ගලක කොටා විස්තර අනාවක කියපු බව සිහි කරනකොට රෝමත් ගමනය වුණා. ඊට පස්සේ ගල් කණුව අයින් කරවලා මේ භූමිය සමතලා කරලා දසමහා යෝධයන් මහ ඇත්තුන්ගෙන් මේ භූමිය හදලා මේ රුවන්වැලි මහා සෑයේ උසටම ගර්භයේ උසටම මොකද මේ පේසාවල තුනේ උසේ පමණටම නව ප්‍රමාණයක් පොළොව ඇතුළට කිදා බහැලා තියෙනවා. හේතුව ගෞතම බුද්ධ ශාසනයේ අසද්දුෂ්‍ය මහා සෑය නබදිවත් නැහැ. මෙහෙම සෑයක් දෙව්ලොවත් නැහැ, බ්‍රහ්ම ලෝකේවත් නැහැ. අසද්දුෂ්‍ය මහා සෑයටත් සමාන වෙන්නේ නැහැ. ඉතින් නාග ලෝකයෙන් තමයි ධාතුන් වහන්සේලා වැඩමුවේ. ඒ දෝණයක් ධාතුන් වහන්සේලා. දෝණයක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුරේ සම්පූර්ණයෙන්ම තිබ්බේ ද්‍රෝණ 8යි. 8න් එකක පංගුවක්ම මේ ස්වර්ණමාලී සෑය රජුන් තුල වැඩ සිටිනවා. තුන් ලෝකයේ කිසිම ස්තූපයක ඊතරම් ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ නැහැ. ඒ නිසා මේ උතුම් ස්වර්ණමාලී මහා සෑය රජුන් ඊතරම් මානුභාවයි. ඒ වගේ භූමියක තමයි අද ඔබ මේ පින්කම් කරන්නේ. එදා ලංකාවේ වීවේල ගන්නවත් ඉරාව වැටුන්නේ නැහැ කියනවා. අහසේ කසාවතත් ඇතුරුවා වගේ කියනවා.
රුවන්වැලි මහා සෑයට සංඝයා වැඩපු දවස 96 කෝටියක් පිරිත් කියද්දි තමයි ධාතු තැන්පත් උනේ. මේ රන්වැලි මහා සෑ මුදුනේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර මැවිලා බුදුරැස් විහිදුවා මිනිසුන්ට ප්‍රසාදය ඇති කරා. ඒ වෙලාවේ එතන වැඩ හිටපු උතුම් රහතන් වහන්සේ නමක් ඒ සද්ධාවෙන් ඉන්න මිනිසුන්ට ඒ ධර්මයේ දේශනා කළා. 30000ක් පමණ මගපල් ලැබුවා. 40000ක් ගිහි පිරිස යහපතටපත් වුණා. ඒ වගේ මේ භූමිය මාර්ගඵලලාභීන් පිහිවෙච්ච තැනක්. මේ රුවන්වැලි මහා සෑ මළුවේ රහතුන් වහන්සේලා හිටපු නැති තැනක් නෑ. ඊළඟට ඒ දුටුගැමුණු රජුරෝ මහරහතන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් මේ සෑය 3 වතාවක්ම පැදකුණු කරලා ඔය පේසාවල්ලු මට්ටමේ උඩට නැගලා ධාතු ගර්භයට බැස්සා. දොරකින් නෙවෙයි ඇතුළු වෙන්න තියෙන්නේ. උඩින් බහින්න තියෙන්නේ. මේ සෑ රජාණන් වහන්සේගේ ධාතු ගර්භයට එහෙම උඩින් බැහැලා ඇතුලේ තියෙනවා ගොඩාක් රන් රිදී මුතුමැණික්. පාෂාණ වලින් බුදුරජාණන් වහන්සේගේ මුළු බුද්ධ ශාසනයම අබලා තියෙනවා ඇතුලේ. බාතේ කියන රජුරෝ මේ සෑය ඇතුළට ගිහිල්ලා තියෙනවා 이르දියෙන් දෙවියන්ගේ උපකාරයෙන්. ඒ ගිහිල්ලා ඇවිල්ලා කියලා තියෙනවා මේ රුවන්වැලි මහා සෑ මළුව වගේ මළු 4ක් ඕනේ කියනවා. ඇතුලේ තියෙන පිළිම ටික එළියට ගත්තොත් අසූරියන් ධාතු ගර්භය ඇතුළත බුද්ධ 이르දියෙන් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානෙන් රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානෙන් දෙවියන්ගේ දිව්‍ය 이르දියෙන් දුටුගැමුණු රජුරුවන්ගේ පුණ්‍ය 이르දියෙන් මේ මළුව වගේ 4 ගුණයක් තියන්න ඕනේ පිළිම එයන් 80 ගර්භය තුල තියෙනවා. අන්න අසත්පුරුෂයි. එවන්නෝ සුවිසල් නිර්මාණයන් සහිත ධාතු ගර්භය 3 ලෝකේ කොහෙවත් නැහැ. ඒකයි රුවන්වැලි මහා සෑය අසත්පුරුෂයි කියන්නේ. ඊළඟට රුවන්වැලි මහා සෑයේ තව අසත්පුරුෂ බවක් තියෙනවා. ඒ තමයි රුවන්වැලි මහා සෑයේ මැද මණික් වලින් බෝධීන් වහන්සේ නිර්මාණය කරලා ඒ බෝධීන් වහන්සේගේ වටේ රත්තරණින් කරපු බුදු පිළිම 16ක් තියෙනවා. ඒ බුදු පිළිමයක් කෙලින්ම ඉස්සරහා සෑයේ මැදින් කෙලින්ම බේසාවල්ලු ඉස්සරහා අපි ඇවිදින මළුවේ සිරිපතුලක් තියලා තියෙනවා. එතකොට සෑය වටේම සිරිපතුල් 16ක්. ඒ සිරිපතුල් 16 තියෙන්නේ ධාතු ගර්භය නිර්මාණය කරනකොට ප්‍රතිමා 16ක් සෑය ඇතුලේ තියෙනවා. ඒ ප්‍රතිමාව කෙලින්ම තමයි මළුවේ සිරිපතුලක් තියලා තියෙන්නේ. ඒ සිරිපතුලට වැන්දහම ඒ ප්‍රතිමාවට වදින විදියට මේ රුවන්වැලි මහා සෑ මළුව ඇතුලේ මණික්ගල් 4ක් තියෙනවා. මේ ලෝකේ කිසි කෙනෙක්ට මිල කරන්න බෑ මේ මණික්ගල් 4ට. මේ සෑය ඇතුලට පැයසර් 4ක් දැම්මා වගේ එළියයි. මේ මණික්ගල් 4 මුල්ලේ තියලා තියෙනවා. ඒකේ ගණන් හදන්න දුටුගැමුණු රජුරෝ කාලෙවත් ඒ ගල් 4ට ගණන් හදන්න බෑ කියනවා. අදටත් ධාතු වංශයේ තියෙනවා රුවන්වැලි සෑය ඇතුලේ තියෙන ඒ මණික්ගල් 4 වටිනාකම ඒ කාලෙවත් ගණන් හදන්න බෑ කියලා. ඊළඟට දුටුගැමුණු රජුරෝ සක්දෙවිදුගේ කරඩුවේ ධාතු දෝණයක් ධාතුන් වහන්සේලා ඇතුලේ පැදකුණු කරලා අදිෂ්ඨානයක් කළා. මේ උතුම් සෑ රජාණන් වහන්සේ බොහෝ දෙනාට සෙත සලසන බව සත්‍යයි නම් අපි බොහෝ පින්ඩස් කර බව සත්‍යයි නම් මාගේ සද්ධාව සත්‍යයි නම් මේ ධාතුන් වහන්සේලා කරඩුවේ තියෙන්නේ නැතුව ධාතුන් වහන්සේලා එළියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ රූපම වෙන්න ඕනේ කියලා අර ධාතුන් වහන්සේලා කරඩුවෙන් උඩට මතුවෙලා බුදුරජාණන් වහන්සේගේ රූපේ ධාතුන් වහන්සේලාගේ සැකිල්ල හැදිලා 이르දියෙන් මස්නහර කෙස්පවා පිහිටියා. 3 ලෝකෙන්ම බුදුරජාණන් වහන්සේගේ රූපේ ඒ විදිහටම ඇවිලා තියෙනවා ඇතුලේ. මේ රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ තුල ඇස්පිය හෙලන්නේ නැති මොහොත පමණයි, තොල් පොට සගවන්නේ නැති මොහොත පමණයි, හුස්ම ගන්න නැති පමණයි. එපමණකින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අර රූපේ ඒ විදිහටම රුවන්වැලි මහා සෑයේ ඇතුලේ තිබෙනවා. මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා වගේ එන්න සුදුසුම තැන. ලංකාවේ මිනිසුන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා නම් එන්න ඕනෙම තැනක්. තමන්ගේ ජීවිතේ ශෝක සම්කාප නිවා ගන්න සුදුසු තැන
ඉතින් බොහෝ දෙවි දේවතානන් වහන්සේලා තුන්තිස්පේ දෙවියන්ගේ දෙව්ලෝ කෙනෙක් හෝ බබලෝ කෙනෙක් හෝ නාලෝ කෙනෙක් හෝ මනුලෝ කෙනෙක් හෝ අනිවාර්යෙන්ම මේ රුවන්වැලි මහසෑය ඉස්නවන මොහොතක් නැහැ. අපි රෑ 10ට ගේට්ටුව වැහුවට ඒ ගේට්ටුව මිනිසුන්ට වැහුවට දෙවියන්ට බබුන්ට නාගයන්ට යකුන් රකුසන් ආදී කිසි කෙනෙක්ට ඒක වැහෙන්නේ නැහැ. ඒ නිසා Taman හරි පන්සිල් පද පහවත් රැකිලා ඉන්නවා නම් Tamanට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ආදරයේ සෙනෙහස සත්‍ය නම් තමන් මලක් කරි පුදන්නේ අවංකවම නම් මේ සෑරජාණන් වහන්සේ වැදලා තමන්ට පිහිට ඉල්ලන ප්‍රමාණවත් ඒ බුදුරජාණන් වහන්සේගේ පිහිට ගන්න. තමන්ගේ හදවත සද්ධාවෙන් මුදා හරින්න ඕනේ. කරගන්න අමාරුයි තමයි. නමුත් අවංක මහන්සිය ඊළඟට දන් හැන්දක් බෙදුවත් අවංකවම කරන්න ඕනේ. ඒ වගේ මිනිසුන්ට මේ සෑමලුව වැදකුණු කරලා දෙවියෝ ඒ අයට පිහිට වෙන්නේ ඉල්ලීමකුත් නැතුව ඒ තරම් මහා සෑය බොහෝ දෙනාට සැත සලසනවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ රුවන්වැලි මහා සෑයේ කතාව ගැන? ඔයාලාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම අපගේ මාලිමාව YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා බෙල් සලකුණ ඔබන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා වීඩියෝව නොදන්න අයට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. අදට එහෙනම් අපි සමුගන්නවා. ඔබ සියලු දෙනාට සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.